එල්ලෝරුක්කුම් වණක්කම් ආයිබෝන් හැමෝටම ඔයාලට මතකද අපි කලින් වීඩියෝ එකේ සමාන පද ඉගෙන ගත්තා. ඔන්න අද අපි ඉගෙන ගන්න යන්නේ විරුද්ධ පද. අපි බලමුකෝ විරුද්ධ පද වලට අපි කොහොමද දෙමළෙන් කියන්නේ කියලා. විරුද්ධ පද. එදිල් සෝටල්. උදය කාලේ. සවස මාලේ. ඒ කියන්නේ අපි උදය සවස කියන පද තමයි විරුද්ධ පද. එතකොට අපි ඒවට දෙමළෙන් කියනවා උදේට කියනවා කාලේ කියලා, සවසට කියනවා මාලේ කියලා. එතකොට අපිට විරුද්ධ පද විදිහට ගන්න පුළුවන් දෙමළ භාෂාවේ කාලේ, මාලේ, උදය, සවස. වම ඉඩදු. දකුණ වලදු. අපි වම් පැත්තට කියනවා ඉඩදු, දකුණු පැත්තට කියනවා වලදු. සුදු වෙල්ලේ. කළු කරුප්පු. අපි සුදු පාටට කියනවා වෙල්ලේ නිරම් කියලා සුදු පාට. දැන් මෙතන අපි සුදු තමයි අරන් තියෙන්නේ. එතකොට සුදු වෙල්ලේ, කළු කරුප්පු. සිසිල්. අපි සිසිල් ඔය බීම එහෙම බොනවනේ. එතකොට අපි සිසිල් කියන එකට කුලිරාණ කියලා ගන්නවා. උණුසුම් තේ වගේ දේවල්. උණුසුම් සූඩාන. එතකොට අපි සිසිල් වලට කුලිරාණ කියලා කියනවා. උණුසුම් වලට සූඩාන කියලා කියනවා. පැණි රස. අපි පැණි රස කෑම වර්ග කනවා නේද? එතකොට අපි පැණි රස වලට කියනවා ඉනිප්පු. ඒකෙම අනිත් පැත්ත තිත්ත රස. අපි තිත්ත රස දේවල් කන්න කැමති නෑනේ. තිත්ත රස කසප්පු. පැණි රස ඉනිප්පු. ඒකේ විරුද්ධ පදේ තිත්ත රස කසප්පු. ලොකු. අපි ලොකු දේවල් දැකලා තියෙනනේ ලොකු. එතකොට ලොකු වලට අපි කියනවා පෙරිය. පොඩි දේවල් වලට කියනවා සින්න කියලා. එතකොට ලොකු කිව්වම පෙරිය. පෙරිය කියන එකේ විරුද්ධ පදේ තමයි පොඩි, සින්න. උඩ කිව්වම මේලෙයි. යට කීලෙයි. ඇතුලේ. අපි ඇතුලේ කවුරු හරි ඉන්නවා හරි මොකක් හරි දෙයක් තියෙනවා හරි ඇතුලේ කියලා කියනකොට කියනවා උල්ලේ කියලා. ඒකෙම එළියෙන් කවුරු හරි ඉන්නකොට මොකක් හරි දෙයක් එළියේ තියෙනකොට අපි ඒකට කියනවා වෙලියේ කියලා. උල්ලේ, වෙලියේ. එතකොට ඉරට අපි කියනවා සූරියන් කියලා. ඒකෙම විරුද්ධ පදේ තමයි හඳ. හඳ. ඉරට කියනවා සූරිය, හඳට කියනවා සන්දිරන් කියලා. ඊට පස්සේ අපි කියනවා අහස. අහසට අපි වානම් කියලා කියනවා. ඒකේ විරුද්ධ පදේ පොළව, භූමි. අහස වානම්, පොළව, භූමි. ඉතින් මෙන්න මේ විදිහට තමයි විරුද්ධ පද වලට අපි දෙමළෙන් කියන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් ඔයාලට මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. channel එක subscribe කරලා තියාගන්න.